අයිබන් ළමයි. ඉතින් 2026 සෙට් එක මේ වෙනකොට ඔයාට තියෙන ලොකුම විෂයන් දෙකක් වෙන මැත්ස් බයෝ ෆිසික්ස් කියන ඔයාගේ අදාළ විෂයන් දෙක ඉවර කරලා තියෙන්නේ. එතකොට ඒත් එක්ක ඔයා මේ වෙද්දි ඒ විෂයන් දෙකේ වෙච්චි හැමදේම මේ වෙද්දි අමතක කරලා තියෙන්න ඕනි. ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට වැඩේ පටන් ගන්න තියෙන්න ඕනි. රයිට්. ඒ හින්දා දැන් කෙමිස්ට්‍රි විතරක් ළඟ තියාගෙන මැත්ස් බයෝ ෆිසික්ස් කියන ඔයාගේ විෂයන් දෙකේ හැමදේම පේන මානෙන් අයින්ම කරලා දාන්න. හරි. ආයේ දේවල් මොකුත් ළඟ තියාගන්න යන්න එපා. ආයේ වැඩක් නැහැ. ආයේ මොනවා කරත් මොනවා කල්පනා කරත් උත්තර හොයලා බැලුවත් MCQ කොච්චරද කියලා බැලුවත් ආයේ මොකුත් හැට වෙනස් කරන්න බෑ. හැබැයි තාමත් වෙනස් කරන්න පුළුවන් එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. හරි. තිබිච්ච දේවල් දැන් අමතක වෙලාද වගේ චකිතයක් ඇති. ඒතකොට මේ දවස් ටිකේම ඔයා බැලුවේ නැත්තම් කෙමිස්ට්‍රි කියන එක පොඩ්ඩක්වත් ඔයාට කලින් කෙමිස්ට්‍රි හොඳටම පුළුවන් කෙනෙක් වුණත් පොඩි චකිතයක් තියෙන්න පුළුවන්. දැන් මට කෙමිස්ට්‍රි ටික පොඩ්ඩක් විතර අමතක වෙලාද දැන් අර මතක තිබිච්ච ඒවා ආපහු දැන් මතක නැද්ද වගේ පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ හින්දා මේ දවස් දෙක තුනක් නෑ අදයි හෙට දවසයි විතරයි තියෙන්නේ MCQ එකට. ඒ හින්දා අද දවස උඩරිම ફોකස් කරන්න ඔයාට අර මතක නැති ටික දැන් ඔයාට හොඳට පුළුවන් ටික හොඳට මතක් කරගන්න try කරන්න. පුළුවන් වට තිබිලා තව අර ගොඩක් දුරට අමතක වෙලා තියෙන පැත්තක් තියෙනවා නම් ඒ ටික උඩරිමයට මතක් කරගන්න තමයි අද දවස පුළුවන් තරම් ඔයා ෆෝකස් කරන්න ඕනි. ඒකට ලොකු අවධානයක් දෙන්න ඕනි. ඊට පස්සේ හෙට දවසේ අනිවාර්යෙන් ඔයා 2023 24 25 කියන පාස් පේපර්ස් තුනත් එක්ක MCQ පේපර්ස් තුනත් එක්කම ඉන්න බලන්න. නිකන් නෙමෙයි ටයිමින් තියලා පේපර් එක කරලා වර්ධින ටික මොනවද? ඊට පස්සේ කනා ෂොට් ගහපු ටික ඔයා දන්නවනේ හරි කියපු උනා. අන්න ඒවා කොහොමද විවරණ කරගන්න ඕනි කියන එක චුට්ටක් අනිවාර්යෙන් බලන්න. ඒ ටික කරොත් ඒ පේපර්ස් තුන එක්ක හිටියනම් හොඳටම ඇති. මහා ලොකු දේවල් මාකින් නැති උත්තර නැති පේපර්ස් එක කොට්ටු වෙන්න යන්න එපා. ඒක ලොකු අවුලක් වෙනවා. හරි. ඒ හින්දා අර පේපර්ස් තුනත් එක්ක ඉන්න හේතුව අපි ලියන්නේ අනිද්දාට බදාදාට ඒ මට්ටමේ පේපර් එකක්. හරි. ඒ හින්දා ඒ ටිකට හොඳට රෙඩි වෙලා යන්න, හොඳට බලලා යන්න, තියරි ටික මතක් කරගෙන හොඳට බලලා යන්න. ඒ ටික හොඳටම ඇති. රයිට්. එහෙනම් ওই විදිහට ගත්තාම දැන් කෙමිස්ට්‍රි වල ඔයාලට මම මේ වෙනකම් වීඩියෝ සෙට් එකක් දැම්මා. එන වීඩියෝස් 4යි දැම්මේ. මේ 4 අනිවාර්යෙන් එන්න පුළුවන්. ඊට මේ වීඩියෝ සීරීස් එකේ මම දාන්න ගත්තෙම ඔයාලට මේ සැරේ එන්නම පුළුවන් ගෙසින් ටිකක්. එන ගෙසින් විදිහට MCQ වලට අපි සාමාන්‍යයෙන් ලොකුවට දෙන්න යන්නේ. හැබැයි මේ දෙන්නේ ඒ ගෙසින් වගේ එන්නම පුළුවන් ප්‍රශ්න ටිකක්. හරි. ඒ හින්දා මේ ටික හොඳට බලන් යන්න අනිවාර්යෙන් එන්නම පුළුවන් කතා ටිකක් මේ දාලා තියෙනවා. කලින් වීඩියෝස් එකේ දැම්මා අපි විද්‍යුත් ඍණතාව සම්බන්ධ වීඩියෝ එකක් දැම්මා. ඊට පස්සේ ක්වොන්ටම් අංකවල සාමාන්‍යයෙන් අහන්න පුළුවන් සහ මේ වෙනකන් අහලා නැති පොඩි පැටර්න් එක ප්‍රශ්නකුත් දැම්මා. ඊට පස්සේ විද්‍යුත් රසායනය කියන එකේ MCQ එකට උත්තරේ ගන්න ඕනි හැමදේම කතා කරන පොඩි වීඩියෝ එකක් දාලා තියෙන. ඒක බලලා කියනවා හොඳටම ඇති. ඒ කියන්නේ මේ වීඩියෝස් ටිකේ මම දාන දේවල් ඔයාලා පොත පෙරලලා බලන්න ඕනේ නැති වෙන මට්ටමට මේ ප්‍රශ්නේ ගොඩ දාන්න පුළුවන් උපරිම කතා ටික තියෙන විදිහට දාන්න. හරි. ඒ හින්දා මේ ටික බැලුවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාට යන ගමන් බලාගෙන ගියත් එකක් ඒ ප්‍රශ්නේ ආවොත් ගොඩ දාන්න මේ කියන කතා ටික හොඳටම ඇති. රයිට්. ඒ හින්දා මේ ටික හොඳට පුළුවන් උපරිමෙන් ෆ්‍රී ටයිම් එකේ බලන්න. ඔයාගේ ලොකු වැඩේ යන ගමන් නිකන් ෆ්‍රී වෙලාවක් තිබ්බොත්. හරි. එහෙනම් ඒ ටික බලන්න අනිවාර්යයෙන්. ඒතර තව එකක් දැම්මා අර ඩෙල්ටා G එක ඩෙල්ටා H වලයි ඩෙල්ටා S වලයි ලකුණත් එක්ක සංසන්දනය කරලා තෝරගන්න ප්‍රශ්නයක් එනවනේ. ගොඩක් දුරට අන්තිම හැම අවුරුද්දෙම ඇවිත් තියෙනවා. එහෙනම් මේ පාරත් එන්නම ඕනි ප්‍රශ්නයක් ඒක. ඒ සාමාන්‍යයෙන් හොඳ තර්කයක් එක්ක යන තියරිත් ගලපන්න තියෙන හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ හින්දා ගොඩක් දුරට එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ කතා ටික පුළුවන් උපරිමයෙන් බලාගෙන යන්න. රයිට්. මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ අපි ඕගනික් වල අර ඇල්කේන ක්ලෝරිනීකරණය කියන එකෙන් MCQ එකක් එන්න පුළුවන්. ඒතර මේකෙන් 23 අවුරුදු දෙකක් ආවා, 25 අවුරුදු දෙකක් ආවා, 24 තිබුණේ නැහැ. ඒතර පොඩ්ඩක් ඒ ආපු පැටර්න් එක බලුවොත් 26 සමහර විට නැති වෙන්න පුළුවන්. හැබැයි චූටි ඩවුට් එකක් තියෙනවා මේ සැරේ එන්න පුළුවන් වෙන 25 පේපරේ ඒ ප්‍රශ්නේ මාරම ලේසි එකක්. ඒ කියන්නේ ඇල්කේන ක්ලෝරිනීකරණය කියන යාන්ත්‍රණයේ මෙලෝදියක් දන්නේ නැති කෙනෙක් වුණත් පොඩි වාක්‍යයක් දැනගෙන ගියා නම් කෙලින්ම 100%ක් හරි උත්තරයට ගහලම එන්න තිබ්බයි ඒකේ. හරි. හේතුව එතන තියෙනවා චූටි කතාවක්. ඒක තිබුණොත් ඒ උත්තරේ 100%ක් වැරදි. හරි. එක පොඩි කෑල්ලක් හරිද? එක පොඩි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල තිබ්බ ගමන් ඒ උත්තරය ඇතුලේ ඒක තමයි 100%ක් වැරදිම කතාවක් වෙන්නේ. ඒ හින්දා ඒ චුට්ට දැනගෙන ගියා නම් 25 ප්‍රශ්නට ඇස් පියාගෙන උත්තරේ දාලා එන්න තිබ්බා. හරි. එච්චරකට ලේසි. එතකොට ඒ වගේ පොඩ්ඩක් ඒ කතාව චුට්ටක් මතක් කරලා ඔයාලට 23 25 ප්‍රශ්න දෙක මම ඉක්මනට කරලා පෙන්නනවා. ඔයාලා තව චුට්ටක් ඉස්සරහට ඕනි නම් ඊටු අවුරුදු පස්සේ තියෙන 22 21 වගේ අවුරුදු වල තියෙන ප්‍රශ්න ටිකක් අරන් කරලා බලන්න. මාරම ලේසි. මේකේ මහා ලොකු දෙයක් නැහැ. හැබැයි ෂුවර් එක ලකුණක් මේ. ඒ හින්දා මේක අනිවාර්යෙන් හදාගෙන යන්න. රයිට් අපි කතාවට මෙතන කියන්නේ ක්ලෝරිනීකරණය ගැන. ඇල්කේන වල අපිට තියෙනවනේ යාන්ත්‍රණයක් විදිහට
විසරිත ආලෝකයත් එක්ක Cl2 Br2 වලට පොඩි වැඩක් කරන්න පුළුවන් කියලා. හරි. විසරිත ආලෝකයත් එක්ක Cl2 වලට අපි HV කියලා දානවනේ විසරිත ආලෝකයත් එක්ක කතාව. එහෙනම් මේකෙදී අපි දන්නවා ඔය හයිඩ්‍රජන් ටික අයින් වෙලා CCl4 කියලා එකක් හැදෙනවනේ. හරි. හයිඩ්‍රජන් ටික අයින් වෙලා CCl4 කියලා එකක් හැදෙනවා. හරි. මෙතන මම මේ කතාව කෙටියෙන්ම කියාගෙන යන්නේ. ඔන්න ඔය CCl4 එක හදන්න ප්‍රතික්‍රියා දාමයක් ඔස්සේ තමයි වැඩේ වෙන්නේ. හරි. ප්‍රතික්‍රියා සෙට් එකක් ඇතුලේ තමයි ඔන්න ඔය වැඩේ වෙන්නේ. ඔන්න ඕක වෙන විදිහට පොඩි පොඩි කතා ටිකක් දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. يعني මුළු ප්‍රතික්‍රියා දැන් මේක ඇත්තටම කොහොම ප්‍රතික්‍රියා 9ක් තියෙනවා මේක. හරි. ප්‍රතික්‍රියා 9ම පේපරේට අහන්නේ නැහැ. ස්ට්‍රක්චර් එකේ සමහරවිට මේක අඳින්න එන්නත් පුළුවන්. يعني ගොඩක් දුරට MCQ එකේ ආවේ නැත්තම් ස්ට්‍රක්චර් එකේ මේකේ යාන්ත්‍රණය ඇඳලා පෙන්නන්න එන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද බැලුවා ගැලවට පාඩුවක් වෙන්නේ නැහැ. ස්ට්‍රක්චර් එකේ ආවොත් MCQ එකේ එන්නේ නැහැ. MCQ එකේ ආවොත් ස්ට්‍රක්චර් එකේ එනවනේ. يعني MCQ එකේ ආවොත් ස්ට්‍රක්චර් එකේ එන්නේ නැහනේ. ඒ හින්දා කොහෙට හරි මේක උදව් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේක බලාගෙන යන්න. right? එහෙනම් මේකෙදී ප්‍රතික්‍රියා 9ම ඕන නැති වුණාට අපි චුට්ටක් දැනගෙන යන්න වෙනවා. 9ම දැනගෙන යන්න වෙනවා. ඒ හින්දා මේකේ කතාව මුලින් ඉඳන් ගත්තොත් මේකේ විශේෂ කතාවකුත් තියෙනවා. ප්‍රතික්‍රියාවේ දාම ආරම්භක පියවර කියලා එකකුයි දාම ප්‍රචාරණ පියවර කියලා 8කුයි තමයි 9ක් විතර ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා ඒ ටික ඉස්සෙල්ලා අපි චුට්ටක් කතාව ලියාගෙන ඉමු. එහෙනම් කතාව මේකයි. CH4 Cl2ත් එක්ක විසරිත ආලෝකයේ තියෙද්දී CCl4 වලට යනවා. හයිඩ්‍රජන් 4 ගලවලා CCl4 වලට යනවා. හරි. එතනදී අර අපි දන්නවා සාමාන්‍ය බන්ධන විඝටනය කරද්දී අපිට එකවර බන්ධන 4ක් කඩන්න බෑනේ. එන්තැල්පි වලට අනුව. ඒ හින්දා මේකෙදි හයිඩ්‍රජන් 4 පාරකට ගලවලා තමයි CCl4 වලට යන්නේ. ඒ හින්දා ඒක පෙන්වන්න තමාර ප්‍රතික්‍රියා 8ක් අපිට දිගට එන්නේ. එහෙනම් බලමු මේකේ මොකද්ද යන ලේසිම කතාව කියන එක. හරි. එහෙනම් මේකෙදි අපිට තියෙනවා ආරම්භක පියවර කියලා එකක්. හරි. ආරම්භක පියවර කියලා කතාවක් තියෙනවා. ඒකෙදි මුලින්ම අපි කරන්නේ ඔය Cl2 කියන කෙනා. හරි. Cl2 කියන කෙනා අර විසරිතාලෝකයත් එක්ක Cl මුක්ත කණ්ඩක කියලා જાතියකට කැඩෙනවා. හරි. ඒ කියන්නේ මේකෙදි යාන්ත්‍රණේ තියෙනවා අර අපිට සම විච්ඡේදනයක් විෂම විච්ඡේදනයක් කියලා කතා දෙකක්. හරි. ඒක චුට්ටක් මතක් කරගන්නම්කෝ. සම විච්ඡේදනයක් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සම පරමාණු තියෙන අණුවක මේ පරමාණු දෙකට මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක සමසමව බෙදාගෙන කවුරු හරි කට්ටියක් හැදෙනවනම් හරි තියෙන ඉලෙක්ට්‍රෝන දෙක සමානව බෙදාගෙන මොනවා හරි දේවල් හැදෙනවනම් අපි කියන එතන සමවිච්ඡේදනයක් වෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් අපි පෙන්වන්නේ අර්ධ ඊතල වලින්. හරි. ඒ කියන්නේ දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක සමානව එක එකනේ බෙදාගෙන නිකන් භාගෙනේ ගන්න තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක එක එකනේ ගන්න. ඒ හින්දා අපි මේක සමවිච්ඡේදනයක් විදිහට ඊතල වලින් පෙන්වද්දි අර්ධ ඊතල දාලා තමයි පෙන්වන්නේ. එතනදී හැදෙන කට්ටිය කවුද කියලා ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන දෙකම ගත්තොත් නම් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙකම එන හින්දා වැඩි වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක් එයාට. අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවනේ. එතකොට අඩු වෙන එක්කෙනාට ප්ලස් වැඩි වෙන එක්කෙනාට මයිනස් විදිහට අපිට ආරෝපණ දාන්න පුළුවන්. හැබැයි මේකෙදී ආරෝපණ දැමිල්ලක් කරන්න වෙන්නේ නැහැ අපිට හේතුව දෙන්නම ඉලෙක්ට්‍රෝන තමන්ගේ මේක තමන්ට ගන්න එකක් වෙන්නේ. ඒ කියන්නේ අඩුවක්වත් වැඩියක්වත් වෙන්නේ නැහැ කාටවත්. ඒ හින්දා අපිට මේකෙදී මුක්ත කණ්ඩක කියලා කතාවක් හම්බ වෙනවා. මෙන්න මේගොල්ලෝ මේ ගන්න ඉලෙක්ට්‍රෝනේ අපි මේවා ඩොට් එකක් විදිහට පෙන්නනවා. හරි. මුක්ත කණ්ඩක කියලා කියනවා මේවට. එතන මුක්ත කණ්ඩක දෙකක් හැදෙන හින්දා දෙකක් Cl මුක්ත කණ්ඩක කියලා පෙන්වන්න පුළුවන්. නැත්තම් ඔයාලට Cl මුක්ත කණ්ඩක ධන Cl මුක්ත කණ්ඩක කියලා දෙකක් කියලා පෙන්වන්න පුළුවන්. හරි. ඒක අවුලක් නෑ මෙහෙම තිබ්බත් අනිත් විදිහට තිබ්බත් ඒක අවුලක් නෑ උත්තරේ හරි. එහෙනම් ඒ සම විච්ඡේදනේ විෂම විච්ඡේදනේදී අපි නිකන් HBr වගේ එකක් ගමු. ඔය ඇල්කීන යාන්ත්‍රණ වල එහෙම හම්බ වෙනවා මේ කතාව. එතනදී වැඩි විද්‍යුත් ඍණයක් කෙනා තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙකම අදිනවනේ. ඒ කියන්නේ මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම තමන්ගේ පැත්තට අදින හින්දා එතනද අපි සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන දෙකම අදින හින්දා එතන සම්පූර්ණ ඊතලකින් පූර්ණ ඊතලකින් තමයි වැඩි පෙන්වන්නේ. මෙතන වගේ අර්ධ ඊතල දාන්නේ වැඩිපුර දෙකම ගත්ත හින්දා මෙයාට එකක් නැති වෙනවා මෙයාට එකක් වැඩි වෙනවා හින්දා ඒක පූර්ණ ඊතලකින් පෙන්නනවා. ඒ වගේ වෙලාවක හැදෙන්නේ ප්ලස් මයිනස් අයන. හරි. H plus Br minus විදිහට අයන හැදෙනවා. එහෙනම් ඔන්න ඔය දෙක මතක තියාගන්න. සම විච්ඡේදනයකුයි විෂම විච්ඡේදනයකුයි කියලා කතා දෙකක් තියෙනවා. එතනදී සම විච්ඡේදනය කියන එක මුළු ඕගනික් වලදීම අපිට හම්බෙන්නේ මේ ඇල්කේන ක්ලෝරිනීකරණයේදී විතරමයි. හරි. ඇල්කේන ක්ලෝරිනීකරණයේදී විතරමයි. ඊට පස්සේ මේ විෂම විච්ඡේදනය කියන එක එතනින් පස්සේ තියෙන හැම යාන්ත්‍රණයකදීම හම්බෙනවා. හරි. එහෙනම් මතක තියාගන්න ලේසි මේක හම්බෙන්නේ මේකේ විතරමයි. එතනින් පස්සේ හැම එකම හම්බෙන්නේ විෂම විච්ඡේදනය කියන පූර්ණීතල තියෙන ඒවා විතරයි කියන එක. රයිට්. එහෙනම් ඔන්න ඔය කතාව ටික චුට්ටක් මතක තියාගෙන වැඩේට යන්න. එහෙනම් මේකෙදි
දාම ආරම්භක පියවර විදිහට මෙන්න මේ Cl2 කියන එක්කෙනාගේ සමවිච්ඡේදනය පෙන්වන්න ඕනේ. මුක්ත කණ්ඩක දෙක හදා ගන්න ඕනේ. එහෙනම් ඒකෙදී අපි මේ Cl2 ගේ බන්ධනේ පේන විදිහට ලියා ගන්න. ඊට පස්සේ HV විසරිතාලෝකය කියන කතාව දාලා මෙතන බන්ධනේ කැඩෙන විදිය සමවිච්ඡේදනය වෙන එක අර දීතල දෙකෙන් පෙන්වන්න ඕනේ. එතනදී අපිට හම්බෙනවා Cl මුක්ත කණ්ඩක දෙකක්. හරි. අපි දෙකක් Cl මුක්ත කණ්ඩක කියලා දාමු. නැත්තම් ඕන මේක මෙහෙම ලියන්න පුළුවන් Cl මුක්ත කණ්ඩක ධන Cl මුක්ත කණ්ඩක. හරි. ඔය කොහොම ලිව්වත් කතාව හරි. ඊට පස්සේ මේක ඇවිල්ලා දාම ආරම්භක පියවර. හරි. ඒක චුට්ටක් මම ලියන්නම්. මේක දාම ආරම්භක පියවර. මේක එනම් වැදගත් කතාවක්. දාම ආරම්භක පියවර කියලාමයි මේක මතක තියාගන්න ඕනි. හේතුව මෙතනින් පස්සේ එන ඉතුරු 8 දෙනාම දාම ප්‍රචාරණ පියවර කියලා අපි කියන්නේ. රයිට්. එහෙනම් මෙතනදී දැන් අපි දන්නවා CH4 ගෙන් අපි පටන් ගන්නෙ. CH4 ගෙන් පටන් ගත්තාම දැන් මේගොල්ලොන්ගේ මෙහෙම කතාවක් හදාගත්තේ ඔය මොන හරි කරගන්න ඕන හින්දානේ CH4ට. මෙයාලා දාද්දිලුනේ අර CCl4 කියන හයිඩ්‍රජන් හතර ගැලවිලා යන තැනට යන්නේ. එහෙනම් මෙන්න මේ ගලවගත්ත හදාගත්ත Cl මුක්ත කණ්ඩකයක් එක්ක තමයි අර CH4 ගේ එක හයිඩ්‍රජන් එකක් අපි මුලින්ම ගලවගන්නේ. එහෙනම් එතනදී අර CH4 ගේ H එකක් ගලවන කතාව අපිට පෙන්වන්න ඕනි හින්දා මේකෙදී අපි අර H4 වල H4න් එක H එකක් බන්ධනයේ කැඩෙන එක පෙන්වන්න ඕන ඉඳන් ඔම එළියට දාලා ගන්නවා. අනිත් හයිඩ්‍රජන් ටික ওই විදිහට තියා ගන්නවා. එහෙනම් මේ තියෙන්නේ CH4ම තමයි. හැබැයි අර පොඩ්ඩක් අපි වෙනස් කරා බන්ධනය අපිට කැඩෙන විදිහ පෙන්වන්න ඕනේ. එහෙනම් ඔතන වැඩේට මේ H එක ගලව ගන්න නම් අපිට අර හදාගත්ත Cl මුක්ත කණ්ඩකයකුත් ඕනේ. එහෙනම් මෙන්න මේක තමයි පළවෙනි පියවර මේකේ. එතනදී මෙන්න මේ බන්ධනෙත් සමවිච්ඡේදනයක් වෙනවා කියන එක අපි පෙන්වන්න ඕනේ. එතනදී H එක මුක්ත කණ්ඩකයකුයි CH3 මුක්ත කණ්ඩකයකුයි හැදෙනවා. මෙතන හැදෙන මුක්ත කණ්ඩකේ අල්ලගන්න අපේ මේ Cl මුක්ත කණ්ඩකේ එනවා. එතකොට අලුතෙන් දෙන්නෙක් හැදෙනවා. මෙන්න මෙයා CH3 මුක්ත කණ්ඩකයක් වෙනවා. හරි. CH3 මුක්ත කණ්ඩකයක්. ඩොට් එක මේ පැත්තේ හරි මේ පැත්තේ හරි දාන්න පුළුවන් කවුලක් නැහැ. CH3 මුක්ත කණ්ඩකේ අර දෙන්න HCl වෙනවා. හරි. එහෙනම් ඔන්න පළවෙනි H එක ගලව ගත්තා. පළවෙනි H එක ගලවලා CH3 මුක්ත කණ්ඩකයක් හදාගෙන තියෙන්නේ. දැන් ඕකට ආපහු Cl එකක් ගේන්න ඕනේ අපි. එතකොට තමයි අපිට CH3Cl කියන පළවෙනි ක්ලෝරින් තියෙන සංයෝගය හැදෙන්නේ. හරි. සංයෝගය හැදෙන්නේ. එහෙනම් ඕකේ තවත් හයිඩ්‍රජන් තුනක් ඉන්නවා. ඔය තුන් දෙනාත් ආපහු ගලව ක්ලෝරින් එක දාලා CCl4 ට යනකම් අරන් යන්න පුළුවන්. එහෙනම් බලමු CH3 මුක්ත කණ්ඩකයට. CH3 මුක්ත කණ්ඩකයට කොහොමද ආපහු Cl එකක් දැන් ගේන්නේ කියලා. CH3 මුක්ත කණ්ඩකය කියන එකට අපි Cl එකක් ගේන්න නම් අනිවාර්යෙන් Cl2 දාන්න ඕනි. හරි. ආපහු Cl2 එකක් දාන්න ඕනි. හරි. Cl2 එකක් ඔය විදිහට දාන්න ඕනි. එතනදී මෙන්න මේ Cl2 එක ආපහු සමවිච්ඡේදනයක් වෙනවා. එතකොට මෙතනින් එන Cl මුක්ත කණ්ඩකයක් අල්ල ගන්නවා. මෙන්න මේ CH3 මුක්ත කණ්ඩකයේ ගිහින්. එතකොට මේ දෙන්න CH3 Cl වෙනවා. මෙයා ආපහු තනි වෙනවා CH3 Cl මුක්ත කණ්ඩකයක් විදිහට. මෙයා CH3Cl වෙනවා. Cl මුක්ත කණ්ඩකයක් විදිහට මෙයා තනි වෙනවා. රයිට්. එහෙනම් ඔන්න ඔය ටික වෙනම පළවෙනි වැඩේදී. එහෙනම් ඔන්න එක H එකක් ගලවගෙන එක Cl එකක් අරන් ඇවිල්ලා දැන් තියෙන්නේ. ඔය වැඩේමයි ආපහු ඉතුරු පියවර 6 ඇතුළෙත් වෙන්නේ. එහෙනම් මේ පළවෙනි පියවර දෙක ඇතුළේ මොකක්ද උනේ? පළවෙනි එකේදී අර හදාගත්ත Cl මුක්ත කණ්ඩකයක් ගෙනල්ලා එක H එකක් ගලව ගත්තා. එතකොට CH3 මුක්ත කණ්ඩකයකුයි HCl කියන කෙනයි හැදෙනවා. ඊට පස්සේ හදාගත්ත CH3 මුක්ත කණ්ඩකය ගත්තට පස්සේ එයාට දැන් Cl එකක් ගෙන්න ගන්න ඕනි. ඒකට අපි Cl2 ආපහු දාන්න ඕනි. සම්පූර්ණ Cl2 එකක් දාන්න ඕනි. ඒකට Cl මුක්ත කණ්ඩකයක් දාන්නේ අපි සම්පූර්ණ Cl2 එකක් දාන්නේ. එයා දානකොට එයාත් ආපහු සමවිච්ඡේදනයක් වෙද්දී CH3 මුක්ත කණ්ඩකය ඇවිල්ලා Cl එක අල්ල ගන්නවා. එතකොට CH3Cl එකක් එක්ක අර ඉතුරු වෙන Cl මුක්ත කණ්ඩකය ආපහු තනි වෙනවා. දැන් ආපහු අපිට කරන්න තියෙන්නේ H එකක් ගලවන්නනේ. එහෙනම් H එකක් ගලවන්න නම් ආපහු කරන්න තියෙන්නේ මෙතන පළවෙනියට කරපු වැඩේම තමයි. එහෙනම් ඒකට අපිට Cl මුක්ත කණ්ඩකයක් ඕනේ. හරි. එහෙනම් දැනටම මේ හැදිච්ච තැන අපිට Cl මුක්ත කණ්ඩකයකුත් ඉන්නව නේද? එහෙනම් මේ දෙකම තමයි ආපහු ඊළඟ පියවරට ගේන්නත් තියෙන්නේ. හරි. ලේසි වැඩේ. මේ දෙක කරගත්තා නම් මේ දෙකම ආපහු කරගෙන යන්න තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ දෙන්න අපි මෙහෙට ගේනවා. දැන් ගේනකොට ආපහු මෙන්න මේ CH3Cl එකේ H එකක් ආපහු ගලවන්න එපා. හරි. එහෙනම් මෙතන වගේ
H එකක් ගලවලා පෙන්වන්න පුළුවන් වෙන විදිහට අපි චුට්ටක් ඕක ලියා ගන්න. එහෙනම් CH එකක් අපිට ගලවනවා කියලා පෙන්වන්න මේ විදිහට ගමු. ඉතුරු H දෙකයි CL එක මේ පැත්තට දාලා චුට්ටක් ලියා ගමු. හරි. එහෙනම් ඔන්න එතන කතන්දරේ හරි. දැන් ඒකට ආපහු CL මුක්ත ගන්න ගේපේ. අපිට මුක්ත ගන්න ගේ එතනම ඉන්නවා. යාවම අපි අරන් එනවා. හරි. එහෙනම් මෙතන දැන් ආපහු මෙන්න මෙයාලගේ සමවිච්ඡේදනය වෙන එක පෙන්වන්න. එතකොට ඒ ගැලවෙන H එක අල්ලගන්න මෙන්න මේ CL මුක්ත ගන්න එකේ එනවා කියලා පෙන්වන්න. එතකොට අපිට හම්බෙනවා CH2Cl මුක්ත ගන්නකේකුයි HCl එකකුයි. හරි. එහෙනම් පළවෙනි පියවරේදී HCl හැදුනා වගේ ඔන්න දෙවෙනි එකේ ආපහු HCl හැදෙනවා. අපිට දැන් CH2Cl කියලා මුක්ත ගන්නකේකුත් ඉන්නවා. එහෙනම් මේකට ආපහු ඉස්සෙල්ලා වගේ Cl2 දැම්මනම් අපිට Cl එකක් ගෙන්න ගන්න පුළුවන්. CH2Cl මුක්ත කණ්ඩකය ආපහු දානවා අපි Cl2 එකක්. හරි. එහෙනම් එතනින් අපිට ආපහු හම්බෙනවා තවත් HCl එකක් ඇතුළට එන විදිහ. එහෙනම් මෙතන ආපහු සමවිච්ඡේදනයක් වෙනවා. මේ මුක්ත කණ්ඩකයේ ගිහින් මෙතනින් Cl එක අල්ල ගන්නවා. එතකොට අපිට CH2Cl2 කියන එකනයි අර තනි වෙන Cl මුක්ත කණ්ඩකයේ ආපහු හම්බෙනවා. එහෙනම් දෙවෙනි පියවරේ තිබ්බ CL මුක්ත කණ්ඩකයම මෙතන හතරවෙනි පියවරේත් ආපහු CL මුක්ත කණ්ඩකයක් විදිහට පේන්න තියෙනවා. එහෙනම් එකම වැඩ දෙකනේ ගියේ මේ දෙකම ඇතුලේ. එහෙනම් එක තැනක වැඩේ හරියට අඳුරගෙන තනියම ඇද ගන්න පුළුවන් නම් ඉතුරු ටික නෝමල් එකේ හදාගෙන යන්න අපිටම පුළුවන්. එහෙනම් කතාව තේරුම් ගන්න. H එකක් ගලවන්න CL මුක්ත කණ්ඩකයක් ගේනවා. එතකොට අපිට ඕනි CH3 මුක්ත කණ්ඩකය වගේ කෙනා එනවා. එයාට CL එකක් සෙට් කරන්න නම් ආපහු CL2 එකක් දාන්න ඕනි. එතකොට අපිට ඕනි CH3 CL එක ආවා. CL2 එකේ තනි වෙන CL මුක්ත කණ්ඩකේ වෙනම පෙන්වනවා. ඒ දෙන්නම ආපහු ගත්තා. ආයෙත් H එකක් ගලවන්න. එතනදී ආපහු CH2 CL මුක්ත කණ්ඩකේ එනවා. HCl අර පළවෙනි එකේ වගේම අයින් වෙලා යනවා. ඒ CL මුක්ත කණ්ඩකේ CH2 CL මුක්ත කණ්ඩකයේ එක ආපහු Cl2 දානවා CL එකක් ගෙන්න ගන්න ඕනි හින්දා. එතනදී අපිට ඕනි CH2 CL2 එකට එනවා. ආපහු අර Cl2 ගේ ඉතුරු වෙන CL මුක්ත කණ්ඩකේ දාන්න. එහෙනම් ඉතුරු H එක ගලවන්නත් ආපහු අර දෙන්නමනේ මෙතෙන් ගන්න තියෙන්නේ. ආපහු අර දෙන්නම මෙතෙන් ගන්න H එක ගලවන්න. එතකොට ආය මුක්ත කණ්ඩකයක් එනවා CHCl2 මුක්ත කණ්ඩකයක්. ඒකට ආපහු Cl2 දාන්න. එතකොට අපිට CHCl3 ගන්න පුළුවන්. ඉතුරු H එක ආය ගලවන්න ඕනි. ඒකටත් අර වැඩේම කරන්න. ආපහු Cl2 දාන්න. එතකොට Cl4 එනවා. එහෙනම් මේ වැඩේමයි ඉතුරු පියවර 4ත් යන්නේ. අපිට චුට්ටක් පිළිවෙලට ඕක හිතලා කරගන්න විතරයි පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඕක තමයි යාන්ත්‍රණේ. ඔය කතාව හරියට පැහැදිලිව තේරුම් ගත්තා නම් හරි. මේක දෙතුන් පාරක් හරි බලලා තේරුම් අරගෙන යන්න පාඩු වෙන්නේ නැහැ. එක්ක MCQ එකට එනවා නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එකට එනවා. හරි. නැත්නම් essay එකට නම් ගොඩක් දුරට එන්නේ නැහැ මේක. ඇවිල්ලත් නැහැ. ස්ට්‍රක්චර් හෝ MCQ වලට එන්න පුළුවන්. right. එහෙනම් මේකෙදි ඔයාලට දැන් මේ මම අර කියන්නේ 2025 ප්‍රශ්නේ තිබ්බේ හින ලේසි තැනක් කියලා කිව්වේ මම ඒක මේ යාන්ත්‍රණය නොදන්නම කෙනෙක්ට උනත් චුට්ටක් දැනන් ගියා තීර ගහලා ඉන්න තිබ්බා කියලා හරියටම උත්තරේට. ඒ වැරදි පොයින්ට් එක තමයි දැන් මේ එක යාන්ත්‍රණ පියවරක් ඇතුළේවත් හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකයක් ඉන්නවද? ඒ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් හම්බුණාද අපිට මේ කොහෙවත්? H මුක්ත කණ්ඩකයක්. මෙහෙම එක්කෙනෙක් මේ කොහෙවත් හම්බුණාද? H මුක්ත කණ්ඩකයක් මේ කොහෙවත් හම්බුණාද අපිට? හරි. මෙහෙම එක්කෙනෙක් මේ කොහෙවත් හම්බුන්නේ නැහැ නේද? හරි. H මුක්ත කණ්ඩකයක් අපිට මේ කොහෙවත් හම්බුන්නේ නැහැ නේ. එහෙනම් මෙහෙම කෙනෙක් ඔයාගේ උත්තර පහ ඇතුලේ කොහේ හරි හිටියොත් ආය කතා දෙකක් නෑ 100%ක් ඒ උත්තරේ වැරදිම තමයි. හරි. H මුක්ත කණ්ඩකයක් මේක ඇතුලේ කොහෙවත් හැදෙන්නේ නෑ. පියවර 8ම ඇතුලෙත් නෑ ආරම්භක පියවර ඇතුලෙත් නෑ. හරි. එහෙනම් ඒක තමයි එක පියවරක් වෙන්නේ. ඊට පස්සේ මේකෙදි තවත් වැදගත් කතාවක් තියෙනවා. මෙන්න මෙතන මේ එන පියවර 8 හරි. මෙතන මේ එන පියවර 8 මෙන්න මේ පියවර 8 මේ හතරයි තව ඉතුරු හතර අපි ඇන්දේ නෑනේ. ඒ හතරත් ඇන්දාම අන්නේ පියවර 8ම ගත්තාම මේවට අපි කියනවා දාම ප්‍රචාරණ. හරි. අරක දාම ආරම්භක පියවර මේවා දාම ප්‍රචාරණ පියවර කියලා කියනවා. දාම ප්‍රචාරණ පියවර කියලා කියනවා මේ ඉතුරු 8 දෙනාට. හරි. ඔන්න ඔය දාම ප්‍රචාරණ පියවර සෙට් එක දාම ආරම්භක පියවර ඇතුලේ තියෙනව නැත්නම් දාම ආරම්භක පියවර කියන්නේ දාම ප්‍රචාරණ පියවර 8 ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඒ හින්දා ඔන්න ඔතනින් වරද්දලා තියෙන අවුරුදු තියෙනවා. ඒ කියන්නේ එයාලා අපෙන් අහනවා අර උත්තරවල දැන් ප්‍රශ්නේ කියනවා මෙහෙම ඇල්කේන ක්ලෝරිනීකරණයේදී විසරිතාලෝක හමුවේ ඇල්කේන වල ක්ලෝරිනීකරණයේදී නිවැරදි පියවරක් විදිහට ගන්න පුළුවන් උත්තරේ 15 උත්තර පහෙන් තෝරන්න කියලා කියනවා. හරි. ඒතර උත්තර පහේ හරි කෙනෙක්නේ අපි දැන් තෝරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. හරි.
අහන්නේ අපෙන් දාම ප්‍රචාරණ පියවරක් ගැන කියලා හිතන්න. එනේ පහත දී ඇති පිළිතුරු පහෙන් නිවැරදි දාම ප්‍රචාරණ පියවරක් තෝරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා දාම ප්‍රචාරණ පියවර කියන්නේ මෙතන ඉන්න 8 දෙනාගෙන් කවුරු හරි කෙනෙක්. මෙයා නෙමෙයි. එතකොට උත්තර පහ ඇතුලේ පටන් ගද්දිම හිතන්නකෝ පළවෙනි උත්තරේටම තියෙනවා මෙන්න මේ පියවර. අපි දන්නවනේ දැන් මේක හරියටම හරි කියලා. හැබැයි ඔයාලට දැන් චුට්ටක් අමතකයි මේක දාම ආරම්භක පියවර කියන එක. එතකොට මොකද කරන්නේ? මේක හරියටම හරි වගේ පේනවා. ඉතින් පේනවා නෙමෙයි හරියටම හරි මේක. එතකොට කෙලින්ම මේකට උත්තරේ ගහලා එනවා අනිත් ඒවා බලන්නවත් නැතුව. හරි. දැන් ඔළුවේ දුවන්නේ හරි උත්තරේනේ. දාම ප්‍රචාරණද දාම ආරම්භකද කියන එක මීටර වෙලා නැහැ. ප්‍රශ්නේ කියවද්දි. ඒ හින්දා මේක හරි කියලා මේකට ගහලා එනවා. හැබැයි ඉතුරු උත්තර හතර ඇතුලේ තමයි හරි දාම ප්‍රචාරණ පියවර තියෙන්නේ. එහෙනම් කතන්දරේ හොඳට අඳුරගෙන යන්න. මෙතන දාම ආරම්භක පියවරක් කියන කෙනා විතරයි මෙයා. දාම ප්‍රචාරණ වෙන්නේ ඉතුරු 8 දෙනාගෙන් කවුරු හරි විතරයි. ඒ කියන්නේ ඉතුරු 8 දෙනා තමයි. ඒ හින්දා ඒ 8 දෙනාගෙන් කෙනෙක් ගැන අහනකොට අරයා කොච්චර හරියට පේනුණත් එයා උත්තරේ වෙන්නේ නැහැ එතන. ඒ හින්දා එහෙම වරද්දපු අවුරුදුත් තියෙනවා. එහෙනම් කල්පනාවෙන් ප්‍රශ්නේ හොඳට කියවන්න. දැනගෙන ගිහිල්ලා දන්න චුට්ට විතරක් කරලා ඇවිල්ලා බෑ. දන්න චුට්ටත් එහෙට මෙහෙට කරකලා තමයි ඒ වෙලේට ප්‍රශ්නේ අහන්නේ. right? ඒ හින්දා මේක ගොඩ දා ගන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක්. හරි? එක්ක MCQ එක, එක්ක ස්ට්‍රක්චර් එක එනවා. ස්ට්‍රක්චර් එකේ ආව සාමාන්‍ය මෙන්න මෙතෙන් අදින්න වගේ එන්නේ. හරි? ඒ කියන්නේ එයාලා පැහැදිලිව කියනවා CH3 Cl එනකන් ඇදලා පෙන්නන්න. එතකොට ආයේ මේ ඔක්කොම අටමැද ඇදින්න දෙයක් නැහැ. කොහොමත් ඔක්කොම අදින්නේ නැහැ කවදාවත්. හේතුව මේ දෙකමනේ මේ දෙකෙත් තියෙන්නේ. ඔය දෙකමයි ඊළඟ දෙකෙත් තියෙන්නේ. ඒ හින්දා එයාලා එකම දේ ආයෙ පුළුවන්ද කියලා චෙක් කරන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ තුන විතරයි විභාගයට ලියන්නවොත් එන්නේ. ඒ හින්දා මේ තුන හරියට තේරුම් ගන්න බැරි වෙලාවත් CH2 Cl2ට යනකම් අදින්න කිව්වත් මේ දෙක දන්නවනම් මේ දෙකක් ගලපන්න පුළුවන්. හරි? බය වෙන්න එපා අහන්නේ නැහැ මේ දෙක. මෙතෙන් එනකම් විතරයි අහන්නේ. CH3 Cl එනකම් විතරයි අහන්නේ. එහෙනම් මෙතන කතන්දරේ තේරුම් අරගෙන යන්න. එහෙනම් H note එකක් තිබ්බොත් H මුක්ත කණ්ඩකයක් තිබ්බොත් උත්තරේ කොහොමත් වැරදි. ඊට පස්සේ දාම ආරම්භකද දාම ප්‍රචාරණද කියන එක හරියට බලන්න නැත්නම් එතනත් උත්තරේ වරදින්න පුළුවන්. right. ඔන්න ඔය ටික විතරයි මෙයාලගේ යාන්ත්‍රණයේදී අපි දැනගෙන යන්න ඕනි. right. ඔන්න ඔය කතා ටික හොඳටම අල්ලන් යන්න. ඇල්කේනින් අහන්න පුළුවන් යාන්ත්‍රණයේ ඔච්චරමයි. වෙන යාන්ත්‍රණ නැහැ ඇල්කේන වලට. හරි. යාල ප්‍රතික්‍රියාශීලී නැහැනේ. ගොඩක් දුරට. එන්නේ ගොඩක් දුරට නේ ප්‍රතික්‍රියාශීලී නැහැනේ. එන විසරිත ආලෝකයේ තිබ්බොත් විතරයි මේ වැඩේ වෙන්නේ. වෙන ද්‍රවීය ප්‍රතිකාරක මුකුත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ ඇල්කේන. හේතුව ක්‍රියාකාරී කාරණයක් මුකුත් එයාලට නැහැ. එහෙනම් ඔන්න ඔය කතන්දරේ හොඳට අඳුරගෙන යන්න. මේ ප්‍රශ්නේ ආවොත් ෂුවර් එකටම කතාව හරියට දාලා එන්න පුළුවන්. හරි. එහෙනම් 25 ප්‍රශ්නේ චුට්ටක් බලමු අපි. 2025 ප්‍රශ්නේ මේකේ මම ඔයාලට ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේවත් දාන්න යන්නේ නැහැ. හේතුව එච්චරකට කෙටියෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හරි. මේක උත්තර පහ විතරක් මම චුට්ටක් දාන්නම්. ප්‍රශ්නේ කියන්නේ හරි. මේක අහගෙන ඉන්න ප්‍රශ්නේ කියවන්නවත් දෙයක් නැහැ. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ දාන්න තරම් ප්‍රශ්නයක් නැහැ. 23 ප්‍රශ්නේ මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඒකේ උත්තර ටිකක් බල කතා කරන්න ඕනේ හින්දා. මේකෙදී එයාලා අහන්නේ අපෙන් ආලෝකය හමුවේ මිතේන් ඒ කියන්නේ CH4 එක ක්ලෝරිනීකරණයේ පහත දැක්වෙන කුමන විශේෂය නොසෑදේද කියලා අහනවා. හරි. මම දැන් බෝඩ් එකේ තියෙන එක මකනවා මෙතන. කතාව චුට්ටක් මතක තියෙන්න ඕනි අපිට. එයාලා අහන්නේ මේ පහළ දීලා තියෙන උත්තර වලින් කුමන විශේෂයක් හැදෙන්නේ නැද්ද කියලා. මිතේන් ක්ලෝරිනීකරණයේදී. හරි. එහෙනම් අපි දැන් දන්නවනේ හැදෙන්න පුළුවන් කට්ටිය කවුද බැරි කට්ටිය කවුද කියලා. හරි. මේක දීලා තියෙන උත්තර ටික මම ටක් ගාලා ලියන්න. CH3 මුක්ත කණ්ඩකයක් එන්න පුළුවන්ලු කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි උත්තරේ තියෙන්නේ CHCl2 මුක්ත කණ්ඩකය. හරි. තුන්වෙනි උත්තරේ තියෙන්නේ CH3CH3 කියලා එකක්. CH3CH3 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එකේදී CH2Cl2 කියලා එකක් තියෙනවා. CH2Cl2 කියලා එකක් තියෙනවා. පස්වෙනි උත්තරේට තියෙන්නේ H මුක්ත කණ්ඩකයක් කියන එක. හරි. H මුක්ත කණ්ඩකයක් කියන එක තමයි තියෙන්නේ. right. එතනදී අපෙන් එයාලා අහනවා ආලෝකය හමුවේ මිතේන් ක්ලෝරිනීකරණයේදී පහත දැක්වෙන කුමන විශේෂය නොසෑදේද කියලා අහනවා. හරි. එහෙනම් මිතේන් ක්ලෝරිනීකරණයේදී මෙන්න මේ ආපු උත්තර ටිකේ අර ඔයාලට මම කියපු පොයින්ට් එක මතක නම් මෙන්න මේක දැකපු ගමන් උත්තරේ මෙයා කියලා දාලා එන්න පුළුවන්. එහෙනම් H නෝට් එකක් තියෙන්න බෑ කියලා කිව්වේ මම. මුක්ත කණ්ඩක කතන්දරයේදී මෙහෙම කෙනෙක් අපිට කොහෙවත් දකින්න හම්බුනේ නෑ ප්‍රතික්‍රියාව ඇතුලේ. ඒ හින්දා මේක කීයටවත් හැදෙන්න බෑ. එහෙනම් CH3 මුක්ත කණ්ඩකයක් තිබ්බා. අර පළවෙනි දාම ප්‍රචාරණ පියවරේම CH3 මුක්ත කණ්ඩකයක් තිබ්බා. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් 3ක් ගලවලා ඊට පස්සේ
CL එකක් ගේන්න යන තැනදී අපිට මෙන්න මේ කතාව හම්බ වෙනවා. මේ පියවර අපිට අදින් හම්බුන්නේ අපි 4යි නේද? පස්වෙනි පියවරේ වගේ තමයි මේ කතන්දරේ හම්බෙන්නේ අපිට. ඒ කියන්නේ CH Cl2 මුක්ත කණ්ඩකයකුත් අපිට හම්බ වෙනවා. එතකොටනේ කොහොමත් තුන්වෙනි Cl එක ඇතුළට ගේන්න පුළුවන්. ඉතින් ඒකත් හරි. ඊට පස්සේ තුන චුට්ටක් තියලා අපි හතරට යන CH2 Cl2 කියන කෙනා හම්බෙන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ එක H එකක් ගලවලා එක Cl එකක් ගේනවා, තව H එකක් ගලවලා Cl2 ගේනවනේ. තව ක්ලෝරින් එකක් ගේනවනේ. ඒතකොට CH2 Cl2 කියන එක අපිට හම්බුණා. එහෙනම් ඒ කතා ටිකම හරි. මෙන්න මෙයත් අපිට හම්බෙන්න පුළුවන්. දැන් මේක අපි අර ඇඳපු ප්‍රතික්‍රියා හතර ඇතුලේ තිබුණේ නෑ. හැබැයි මෙතනදී අර CH3 මුක්ත කණ්ඩකයකට CH3 මුක්ත කණ්ඩකය දාලා අපිට මෙන්න මේ මෙහෙම කෙනෙක් හදාගන්න පොඩි chance එකක් තියෙනවා. හරි. ඒ හින්දා තුන්වෙනි උත්තරේ හරි උත්තරයක් විදිහට පිළිගන්නේ. හරි උත්තරයක් කියන්නේ මේක ඇතුලේ වෙන්න පුළුවන් කෙනෙක්. CH3 කියන එක. ඒ හින්දා දැකපු ගමන් මෙන්න මෙයා වෙන්නේ නැහැ කියන එක අපිට උත්තරේ හදාගන්න තෝරගන්න පුළුවන්. ඒ හින්දා 2025 ප්‍රශ්නේ දැකපු ගමන් උත්තරේ 5 කියලා ෂුවර් එකටම ගහලා ඉන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ ලේසි ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ගොඩක් දුරට මේ වගේ ලේසි ප්‍රශ්නයක් මේ පාරෙන් නැති වෙයි. පොඩ්ඩක් යාන්ත්‍රණයේ ඇතුලේ ලොකු විස්තරයක් බලලා උත්තර 5 තෝරන්න වගේ එන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒ 25 ප්‍රශ්නේ. ඊට පස්සේ 23 කට යන් අපි. 23 ප්‍රශ්නේ ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඒකේ චුට්ටක් ප්‍රතික්‍රියා ටික දීලා තියෙන ඉතින් ඒ ටික බලාගෙන අපිට වැඩේ කරන්න වෙනවා. එතන උත්තරේ ගත්තොත් ඒකේ කියන්නේ මිතේන්හි මුක්ත කණ්ඩක ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියාවේ දාම ප්‍රචාරණ පියවරක්. අන්න පොයින්ට් එක. ඔතන වරද්ද ගත්තොත් එතනින් පස්සේ උත්තරේ ඉවරයි. හරි. දාම ප්‍රචාරණ පියවරක් නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා අහන්න. හරි. දාම ප්‍රචාරණ පියවරක් නිරූපණය වන්නේ පහත දැක්වෙන කුමන එකෙන්ද කියලා අහන්නේ. එහෙනම් උත්තර බැලුවොත් හරි. උත්තර ඔයාලට ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඒකෙන් බලන්න. CH3 Cl එකට Cl මුක්ත කණ්ඩකයක් ආවොත් CH2 Cl2 එක්ක H මුක්ත කණ්ඩකයක් එනවා. එහෙනම් H මුක්ත කණ්ඩකයක් තිබ්බ ගමන් මම කිව්වා උත්තරේ වැරදි කියලා ගන්න. එහෙනම් ආයේ පළවෙනි එක දිහා මොකුත් බලන්න ඕනි නැහැ. ඊට පස්සේ දෙවෙනි උත්තරයට ගියාම CH2 Cl2 එකකට Cl මුක්ත කණ්ඩකයක් දැම්මහම CH Cl2 මුක්ත කණ්ඩකයක් එක්ක HCl හැදෙනවා. එහෙනම් ඒක හරි නේද? ඒ කියන්නේ අපි H එකක් ගලව ගන්න දැම්මේ මොනවද? Cl2 එකක්ද Cl මුක්ත කණ්ඩකයක්? Cl මුක්ත කණ්ඩකයක්නේ. අපි Cl2 දැම්මේ මුක්ත කණ්ඩකේ හදාගත්තට පස්සේ Cl එකක් ඇතුළට ගේන්න. හරි. අපි Cl2 දැම්මේ හදාගත්ත මුක්ත කණ්ඩකේ ඇතුළට Cl එකක් ගේන්න. H එකක් ගලවන්න අපි දැම්මේ Cl මුක්ත කණ්ඩකයක්. එහෙනම් Cl මුක්ත කණ්ඩකේ දානකොට ඔතන CH2 Cl2 ගෙන් H එකක් ගැලවිලා ඒක CH Cl2 මුක්ත කණ්ඩකයක් වෙලා. H එක Cl මුක්ත කණ්ඩකෙත් එක්ක HCl වෙලා. එහෙනම් අර අපි කරන වැඩේ මෙතන වෙලානේ. එහෙනම් මෙතන නිවැරදි දාම ප්‍රචාරණ පියවරක් විදිහට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ නිකමට තුනත් බලමු. තුනේ කියන්නේ CH3 මුක්ත කණ්ඩකයට Cl මුක්ත කණ්ඩකයක් දානවලු. එතකොට CH3 Cl හැදෙනවා. අයනම් දැන් අර මම කියපු කතාව උතන අහුවෙනවනේ. CH3 මුක්ත කණ්ඩකයට Cl එකක් ගේන්න නම් අපි දාන්නේ Cl මුක්ත කණ්ඩකයක් නෙමෙයි Cl2 එකක්. හරි. Cl2 එකක් දාන්න ඕනේ. එහෙනම් මේකත් අරදී Cl මුක්ත කණ්ඩකයක් දාලා තියෙන හින්දා. හතරේ බැලුවොත් CH Cl3 එකට Cl මුක්ත කණ්ඩකයක් දැම්මා කියලා CCl4 එන්නේ නැහැ. මුක්ත කණ්ඩකයක් තිබිලා Cl2 දැම්මොත් තමයි අපිට ඕනි ක්ලෝරින් එකක් ඇතුළට එන්නේ. මේක එකපාරටම H එකත් අයින් වෙලා Cl එකකුත් ඇවිල්ලා එක පියවරක් ඇතුලේ. එහෙම වෙන්නේ නැහැ නේ. එකම පියවර ඇතුලේ H එකකුත් අයින් වෙලා ආපහු Cl එකකුත් එන්නේ නැහැ නේ. කියන්නේ එක පියවරකින් බන්ධන හදන්නයි කඩන්නයි දෙකක් කරන්න බෑ. එක්කෝ එකකින් කඩන්න ඕනේ අනිත් එකේදී හදන්න ඕනේ. පියවර දෙකක් යනවා වැඩිට. එහෙනම් හතරත් තරදී. පහේ කොහොමත් තරදී. අපි කිව්වේ Cl2 එක දෙකට කඩලා Cl මුක්ත කණ්ඩක දෙකක් හදනවා කියලා. මෙතන කියන්නේ Cl මුක්ත කණ්ඩක දෙකකින් Cl2 හදනවා කියලා. හරි. මේක හරිම වුණත් දාම ප්‍රචාරණ පියවරක් ගැන අහනවා නම් අපිට දාම ආරම්භක පියවරක් අදාළ වෙන්නේ නැහැ. කොහොමත් පහ වැරදි. මම කියන්නේ ඒක හරියට තිබ්බත් උත්තරේ වෙන්නේ නැහැ කොහොමද? හේතුව දාම ආරම්භක නෙමෙයි අහන්නේ දාම ප්‍රචාරණ පියවරක්. රයිට්. එහෙනම් ඔන්න ඔය විදිහට 2023 ප්‍රශ්නටත් උත්තරේ ගන්න පුළුවන්. සමහර ඔය මට්ටමේ ප්‍රශ්නයක් මේ සැරේ එන්න ඉඩක් තියෙනවා. හරි. නැති වුණොත් ස්ට්‍රක්චර් එකේ මේක අඳින්න එනවා. එහෙනම් මේ වගේ තවත් ලොකු කතාවකින් ඒ කියන්නේ ඕගනික් වල තවත් මේ සැරේ එන්නම පුළුවන් පොයින්ට් එකක් කොහොමත් ඕගනික් වලින් ප්‍රශ්න එනවනේ MCQ 10ක්වත් පොයින්ට් වැඩියෙන් 10ක් 11ක් 12ක් විතර එන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් එන්නම පුළුවන් පොයින්ට් කීපයක් ගැන මතක් කරන්නම්. ඒ ටික බලාගෙන යන්න හොඳට. එන්න මේ කියන ටික හොඳට අහලා මතක් කරගෙන යන්න ඒත් ඇති.
විශේෂ හඳුනා ගැනීමේ පරීක්ෂණත් එක්ක යන කතා ටික ඒ ටික හොඳට බලා ගන්න. ඊට පස්සේ තව විශේෂ කතා ටිකක් තියෙනවා. ඒකත් මනටම දානවා. අනිවාර්යෙන් බලාගෙන යන්න. එහෙනම් කට්ටියම පුළුවන් උපරිමයෙන් මේ දවස් ටිකේ වැඩ කරන්න. ටිකයි කොහොමද තියෙන්නේ? අදයි හෙටයි විතරයි. එහෙනම් උපරිම හැම තප්පරයකම උපරිම ගේමක් ගහන්න. ආය මේකට chance හම්බෙන්නේ නැහැ. ආය වෙලාවක් හම්බෙන්නේ නැහැ MCQ එකට. බදාදා ඉවරුණාම ඉවරටම ඉවරයි. එහෙනම් කට්ටියම මහන්සි වෙන්න. පුළුවන් හැම තප්පරයකම ලකුණ දශම හරි එකතු කරගන්න. එහෙනම් කට්ටියටම ජය වේවා.